ඉතින් කොහොමද යාළුවනේ? Cozy Flavors YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් එන්නකෝ අද හදන්න යන්නේ මොනවද කියලා බලන්න. ඔන්න අද මම හිතුවා මුරුක්කු ටිකක් හදන්න. පොඩි අය මුරුක්කු කන්න කැමති වුණත් කඩවල් වල තියෙන ඒවා කන්න බෑනේ. ගොඩක් කලරින් වර්ග එක එක ආටිෆිෂල් දේවල් ඒවයි දාලා තියෙනවානේ. ඒ නිසා මම හිතුවා අද ගෙදරදිම මුරුක්කු ටිකක් හදලා දෙන්න. එන්නකෝ ඉතින් බලන්න මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම සුදු ලූණු ටිකුයි කරපිංච ටිකුයි අරගෙන ඒක ග්‍රයින්ඩරේ දාලා ඉවරලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. අද මම මේ මුරුක්කු ටික හදන්නේ ඉන්දියාප්ප පිටි වලින්. මුලින්ම අපි ගත්ත ඉන්දියාප්ප පිටි ටිකට මිරිස්සුයි කහයි ඔයාලා කැමති තරමට ලුණුයි ඒ වගේම බටර් චුට්ටකුයි දාලා හොඳට අනා ගන්නවා. මේ වගේ හොඳට අනාගත්තයින් පස්සේ අපි මේකටම බිත්තරයකුත් කඩලා දානවා. ඔයාලා කැමති නම් මේකට කලරින් ටිකකුත් දාගන්න පුළුවන්. ඒ වුණාට මම නන්නද කලරින් පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න දැන් මම මේ බිත්තරෙත් දාගත්තයින් පස්සේ මේ ටික ආයෙත් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි අර කලින් කොටාගත්ත මිශ්‍රණය තියෙන්නේ. මේ මිශ්‍රණය පෙරලා දාගන්නවා. ඔයාලට කැමති නම් ඒක පෙරන්න නැති වුණත් දාගන්න පුළුවන්. ඔන්න මම දැන් කරපිංච සුදු ලුණු මිශ්‍රණෙත් දාලා මේක ආයෙත් හොඳට අනා ගන්නවා. දැන් මේ ටිකක් දාගත්තයින් පස්සේ ඔයාලා මේක වතුර වලින් හරි පොල් කිරි වලින් හරි අනා ගන්න. මම නම් අද අනාගන්නේ වතුර වලින්. මේකේ පදම හරියට ගත්තොත් අපිට මේක හදාගන්න මිරික ගන්න ලේසියි. ඔයාලා කොහොමත් වතුර චුට්ටි චුට්ටි දාලි ඉවරලා මේක අනා ගන්න. එතකොට නම් ඉතින් පදම වර්ධින එකක් නැහැ. මේ බලන්නකෝ අපි දැන් මේ ටික හොඳට අනාගත්තා. මේ බලන්න පදම අතේ ඇලෙන්නේ නැහැ. ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. ඔන්න මම මේක මිරික ගන්න ලේසි වෙන කොටස් දෙකකට කඩා ගන්නවා. ඊට පස්සේ අපි මේ කොටසකින් ටික ටික දාලා අපි මේක මිරික ගමු. මම අද මේක මිරික ගන්න පිඟානකට මම මේ ගත්ත පිඟානට හොඳට තෙල් ටිකක් තවරගෙන හොඳට අතගා ගන්නවා. ඔයාලට ඕන නම් මේ වැඩේට ගන්න පුළුවනි ඔයිල් පේපර් එකක් උනත්. කියන්න අමතකුණානේ. අද මම මේ මුරුක්කු ටික මිරික ගන්න ඉන්දියාප්ප වංගෙඩියෙන්. මේ ඉන්දියාප්ප වංගෙඩියට දාන මුරුක්කු අච්චු කඩවල් වල ගන්න තියෙනවා. මම මේකක් ගත්තේ රුපියල් 40ට. එන්නකො අපි මේක දැන් එහෙනම් මිරික ගන්න. දැන් ඉතින් අපි මේ මුරුක්කු ටික මෙන්න මේ විදිහට මිරික ගමු. මුරුක්කු ටික එකපාර මිරිකගෙන හිටියා නම් ඔයාලට බෙද ගන්න ලේසි. පිඟානේ අපි හොඳට තෙල් ගාගත්ත නිසා මෙන්න මේ මිරිකන මුරුක්කු අපිට එහාට මෙහාට තල්ලු කරගන්න පුළුවන්. ඔන්න දැන් ඉතින් අපි මුරුක්කු ටික මිරිකගෙන ඉවරයි. එන්නකො දැන් අපි මේ තෙල් ටික රත් කරලා මේ ටික බෙද ගන්න. අපි තෙල් ටික හොඳට රත් වෙනකන් ඉඳලා මෙන්න මේ විදිහට මුරුක්කු එකින් එක අරගෙන තෙලේ හොඳට බෙද ගමු. මුරුක්කු ටික හොඳට බෙදුනහම හොඳ හයියට අපට දැනෙනවා අතට. එතකොට මේක බාගත්තාම හරි.
ඔන්න ඔය විදිහට මම මුරුක්කු ටික ඔක්කොම බෙදගත්තා. එහෙනම් ඉතින් මේ රෙසිපි එක try කරලා ඔයාලත් මට රස කියන්නකෝ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න.